මෙවර 2020 ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට ශ්‍රී ලංකාවට සුදුසුකම් ලබා ගැනීමට හැකි වෙයිද? එහෙනම් අපි බලමු. සුපර් 8 තරඟාවලියේ ප්‍රථම තරඟය පාකිස්තානය සහ නවසීලන්තය අතර පැවති තරඟය වර්ෂාව හේතුවෙන් දෙපිළටම සම ලකුණු 1 බැගින් හිමි විය. අවාසනාවට ඊයේ පැවති එංගලන්ත සහ ශ්‍රී ලංකා තරඟයෙන් ශ්‍රී ලංකාව අන්ත පරාජයක් ලබා ගත්තා. නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් පූර්ව වටය යාම සඳහා තවත් අවශ්‍ය වන්නේ ප්‍රසාද ලකුණු 4ක් පමණයි. ඒ ඉලක්කයට පැමිණීමට ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්තය සහ පාකිස්තානය යන කණ්ඩායම් දෙකම පරාජය කිරීමට අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා. නමුත් අවාසනාවට වර්ෂාව නිසා එම එක් තරඟයක් හෝ නතර වුවහොත් ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් පූර්ව වටයට යාමට සුදුසුකම් ලබා ගැනීමට නොහැකි වෙනවා. එසේනම් අපි අපේ කණ්ඩායමට ඉදිරි තරඟ දෙකම ජයග්‍රහණය කිරීමට ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරමු.